අන්තර්ජාලයෙන් මුදල් හොයන එක ගැන දැන් නිතරම කතා වෙනවනේ. අපිට ලැබිලා තියෙන මේ තොරතුරු එකතු වෙත් ඒ ගැන විවිධ ක්‍රම ගණනාවක් ගැන විස්තර තියෙනවා. ඕ සාම්ප්‍රදායික රස්සාවකට අමතරව හරි නැත්නම් ප්‍රධාන ආදායම් මාර්ගයේ විදියටම හරි කරන්න පුළුවන් දේවල් කියලා තමයි කියවෙන්නේ. අපි බලමු එහෙනම් මේ තොරතුරු වලින් උකහා ගන්න පුළුවන් මොනවද කියලා විශේෂයෙන්ම මේ ගැන උනන්දු වෙන කෙනෙක්ට වැදගත් වෙන දේවල්. ඇත්තටම ක්‍රමවේද නම් ගොඩක් තියෙනවා. හැබැයි මේ මූලාශ්‍රවල විශේෂයෙන් සාර්ථක වෙන්න පුළුවන් කියලා හඳුන්වලා දෙන. ඒ කියන්නේ ප්‍රධාන ක්‍රම 10ක් වගේ ගැන අවධානය යොමු කරලා තියෙන එක වැදගත්. එහෙමද? එහෙනම් අපි එකින් එක බලමු. පළවෙනියට මොකද්ද තියෙන්නේ? පළවෙනියටම තියෙන්නේ ගොඩක් දෙනෙක් දන්න සමහර විට දැනටමත් කරන දෙයක් online freelancing. ෆ්‍රීලෑන්සින් ඒ කියන්නේ තමන්ගේ දක්ෂතා අර ග්‍රැෆික් නිර්මාණ, වෙබ් හදන එක, කන්ටෙන්ට් රයිටින් වගේ දේවල් අන්තර්ජාලය හරහා විකුණන එක නේද? හරියටම හරි. මෙතනදී මේ තොරතුරු වල කියවෙනවා ලංකාවේ අයට තියනවා කියලා වාසියක්. ඒ කියන්නේ අඩු මිල ගණන් එක්කම සේවාවේ ගුණාත්මක බවය. ඒ කියන්නේ ඉන්ටර්නැෂනල් මාකට් එකේ කම්පීට් කරන්න පුළුවන් කියන එක. ඒ අවස්ථාව තියෙනවා කියලා අවධාරණය කරන්නේ. ඒ වගේම තව ක්‍රමයක් තමයි Taman දන්න දෙයක් අනිත් අයට උගන්වන එක. ඔන්ලයින් ටීචින්. අන්තර්ජාලය හරහා වීඩියෝ පාඨමාලාව වෙන්න පුළුවන්, PDF notes, ලිපි වගේ දේවල් වලින්. ඒකට ජාත්‍යන්තර භාෂා පුළුවන් නම් තවත් අවස්ථා වැඩි වෙනවා ඇති නේද? අනිවාර්යෙන්ම ලෝකයේ ඕන තැනකට යන්න පුළුවන් එතකොට. හරි. ඊළඟට වෙබ් අඩවි බ්ලොග් ගැන තියනා නේද? තමන්ගේම වෙබ්සයිට් එකක් හරි බ්ලොග් එකක් හරි පටන් අරන් අර Google AdSense හරහා සල්ලි හොයන එක. ඒ කියන්නේ Google එකෙන් දෙන ads දාලා. ads display කරලා ඒකෙන් ආදායමක් ගන්න එක. YouTube channel එකකු මේ වගේම තමයි. හැබැයි ඉතින් ඕවෙන් සල්ලි එන්න නම් අර AdSense rules වගේ ඒවා follow කරන්න ඕන නේද? අනිවාර්යයෙන්ම. එයාලගේ කොන්දේසි සපුරන්නම ඕනේ. නිකම් පටන් ගත්තට බෑ. ඒ වගේම viewersලා ප්‍රමාණයක් ඉන්නත් ඕන නේද? ඔව්. ඒ ඔඩියන්ස් එක හදාගන්න කාලයයි මහන්සියයි දෙකම ඕන වෙනවා. හැබැයි AdSense විතරක් නෙවෙයි අර sponsorships, product reviews වගේ දේවල්. ඒවත් කරන්න පුළුවන් කියලා මේ තොරතුරු වල තිනවා. හරි. දැන් ටිකක් වෙනස් පැත්තකට යමුද? අර drop shipping කියලා එකක් ගැනත් මම දැක්කා. drop shipping. එකේදි වෙන්නේ Taman ළඟ බඩු තියාගන්නේ නැතුව වෙන කෙනෙක්ගේ බඩු. ඒ කියන්නේ වෙන සයිට් එකක තියෙන බඩුවක් AliExpress වගේ. වගේ තැනක බඩුවක් Tamanගේ සයිට් එකේ පොඩි ලාභයක් තියාගෙන දාලා ඕඩර් එකක් ආවම අර මුල් සයිට් එකෙන්ම ඕඩර් කරලා කස්ටමර්ට යවන එක. අර අතරමැදියෙක් වගේ වැඩක්. හරියටම. ඒකේ නීත්‍යානුකූලයි හැබැයි තරඟකාරීත්වය දැන් ගොඩක් වැඩි. ඒ වගේම අර කස්ටමර් සර්විස්, බඩුවේ ක්වොලිටි එක වගේ දේවල් ගැනත් වගකීමක් ගන්න වෙනවා වගේ. ඒකත් හිතන්න ඕන කාරණයක්. එතකොට ආයෝජන පැත්තට ගියොත් Forex ගැනත් තිබුණා නේද? Forex trading. විදේශ විනිමය වෙළඳාම. ඒ කියන්නේ අර currency rate වෙනස් වෙන එකෙන් ලාභ ගන්න බලන එක. ඒක හැබැයි ටිකක් risk වගේ නේද? ගොඩක් risk. ඒ කියන්නේ high risk, high return දෙයක්. ඒ නිසා හොඳ දැනුමක් නැතුව කරන්න හොඳ නෑ කියලත් මේ තොරතුරු වල කියනවා. ඒ කියන්නේ risk management එක වැදගත්. අනිවාර්යෙන්ම Tamanට දරන්න බැරි risk ගන්න හොඳ නෑ. තව තිරනවා Tamanගෙම නිර්මාණ විකුණන එක. අත්කම්, චිත්‍ර, ෆොටෝස්, වීඩියෝස් වගේ දේවල්. ඒ වගේ දේවල් ඔන්ලයින් ප්ලැට්ෆෝම්ස් හරහා විකුණන්න පුරුවන්. තව එකක් තමයි e-books ලියන එක. ඉලෙක්ට්‍රොනික පොත්. කම්පියුටර් එකකුයි ඉන්ටර්නෙට් එකකුයි තියෙනවා නම් දැන් ඒක හරිම ලේසි කියලා කියවෙනවා. ඒක නම් ඇත්ත. ටෙක්නොලොජි එකෙන් ලොකු උදව්වක් තියෙනවා. අන්තිමට වගේ තිබුණේ කෑම බීම ගැන. Taman හදන කෑම Pick-me Foods, Uber Eats වගේ ප්ලැට්ෆෝම් හරහා විකුණන එක. ඒ වගේම Tamanගේ වාහනයක්, ගෙයක්, කාමරයක් වගේ දේවල් කුලියට දෙන එකත් නේද? ඒවත් අන්තර්ජාලය හරහා කරන්න පුළුවන් ආදායම් මාර්ග විදිහට දක්වලා තියෙනවා. එතකොට බැලුවම තමන්ගේ ස්කිල් එක, වෙලාව, ක්‍රියේටිවිටි එක, එහෙම නැත්නම් තියෙන ඇසට් එකක් යූස් කරලා ඔන්ලයින් සල්ලි හොයන ක්‍රම ගොඩක් තියෙනවා. මේ මූලාශ්‍ර වලින් හොල දලාදාසක් ගන්න පුළුවන් ක්‍රම 10ක්ම තියෙනෝනේ. හැබැයි මේවා පටන් ගන්න ලේසි වගේ පේනුනට අන්න ඒක තමයි. දිගටම සාර්ථක වෙන්න නම් කැපවීම ඕන. නිතරම අලුත් දේවල් ඉගෙන ගන්න ඕන. මාකට් එක වෙනස් වෙන විදිහට ඇඩැප්ට් වෙන්න ඕන. ඒ කියන්නේ මේ හැම ක්‍රමයකටම චැලෙන්ජස් වගේම වාසිත් තියෙනවා. අනිවාර්යයෙන්ම.
එතකොට වැදගත්ම දේ තමයි මේ ක්‍රමවලින් එකක් තෝරගන්න කලින් Tamanට මොකද්ද ගැළපෙන්නේ, Tamanගේ දක්ෂතා මොනවද, කොච්චර රිස්ක් එකක් ගන්න පුළුවන්ද, කොච්චර වෙලාවක් දෙන්න පුළුවන්ද කියලා හිතන එක නේද? හරියටම හරි. ඊ self assessment එක ගොඩක් වැදගත්. ඒ වගේම මේ මූලාශ්‍රවල කෙලින්ම කියලා නැති වුණත් මේ හැම දෙයකම පොදු දෙයක් තියෙනවා. ඒ තමයි අර ඩිජිටල් හැකියාව නේද? කම්පියුටර් ඉන්ටර්නෙට් එක වැඩ කරන්න පුරුවන්කම. අනිවාර්යයෙන්ම. ඒක නැතුව මේ කිසිව දෙයක් කරන්න බෑනේ. ඉතින් ඒ ඩිජිටල් ලිටරසි එක දියුණු කරගන්න එකත් මේ ගමන පටන් ගන්න කලින් හිතන්න ඕන දෙයක් වෙන්න පුරුවන්.